මගේ වීඩියෝ බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක කරන්නේ ගක්කෝ එකේ චූටි වීඩියෝ කෑල්ලක් ඔයාලට පෙන්නන්න. මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව මම ඉස්සරහට යද්දි කියන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේදී මට ඔයාලට කියන්න ඕනේ විශේෂයෙන්ම ගක්කෝ එකේ ඉගෙන ගන්න කාලේ මාර කැපකිරීම ගොඩක් කරන්න වෙනවා. ඒ වගේම මාර කට්ටක් තියෙනවා. ඒ කට්ට මම ඔයාලට දාන්නේ නැහැ. හැබැයි කට්ටක් තියෙනවා. ඒකේ ඔයාලට ගන්න ටිකක් තියෙනවා නම් ඒ දේ වීඩියෝ එකක් කරලා මෙහෙම දාන්න. ඉතින් ඔයාලත් එතකොට අයිඩියා එකක් ගන්න. මෙහෙ එන්න කෙනෙක් බලන් ඉන්නවා නම් ඒ කෙනා මේ වගේ කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් අරගෙන ඉන්න. ඉතින් මේකෙන් කියන්න ඕනේ විශේෂයෙන්ම ගක්කෝ එකේ ඇවිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ මාර කැපකිරීම ගොඩක්. තමන්ගේ දේවල් තනියම කරගෙන ඉගෙන ගන්න දේත් බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරලා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි අපි ලංකාවේ ඉද්දී ගෙදරින් වල දෙනවා, ගෙදරින් රෙදි හොදනවා, අනම්මනම් සේරම කරලා දෙද්දි අපි සාමාන්‍යයෙන් අපේ ඉගෙනීම් කටයුතු වාගෙට තමයි කරන්න කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලා මෙහෙ ඇවිල්ලා කරන කැපකිරීම ලංකාවේ ඉඳලා කරවුවා නම් ඊට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒක එහෙම වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්නේ. ඉතින් මේක බලන්නේ ලංකාවේ ඉගෙන ගන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් මේක බලන ඔයා තව ටිකක් මහන්සිලා වැඩ කරන්න. ඒ වගේම මෙහෙ එන්න බලන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ. එන්න මේක ලස්සනයි. ඉස්කෝල් එක මරු. ඒ කියන්නේ මේ ඉස්කෝලේ වගේම තමයි අනිත් ඉස්කෝලෙත් එහෙම වෙන්න ඕනේ. ඉතින් සෙන්සලා ඉන්න මම චුට්ටක් පෙන්නන්නම් ඇතුළ. දැන් කිව්ගේ එක වෙලා මේ පිටිපස්සෙන් පෙළේ ඉන්න වැඩ කරන්න ටිකක් අඩු සෙට් එක. හරි. ඔක තමයි පෙළේ ගක්කෝ එක. හරි නේද වීඩියෝ එකකින් අපි හම්බෙමු කියලා. බයි.